නයා කියලා කියන්නේ අපි කාටවත් ආගන්තුක සතෙක් නෙමේ. හැබැයි ගොඩක් මිනිස්සු හිතාගෙන ඉන්නවා ණයෙක් ගැහුවොත් එහෙම මිනිස්සෙක් මැරෙනවා කියලා. හැබැයි දන්නවද? ණයෙක් වගේ දරුණු විෂ සර්පයෙක් ගැහුවත් හැම වෙලාවකම ශරීරයට විෂ ඇතුළත් වෙන්නේ නැහැ කියලා. සර්පයෙක් දෂ්ට කරනවා කියලා කියන්නේ එකක්, සර්පයෙක් හපා කනවා කියලා කියන්නේ තවත් එකක්. මෙන්න මේ වෙනස හරියටම දන්නේ නැති නිසා ලංකාවේ අවුරුද්දකට කී දෙනෙක් අනවශ්‍ය විදිහට බය වෙලා තමන්ගේ ජීවිතය අනතුරේ දාගන්නවද? ඉතින් අද වීඩියෝ එකෙන් අපි කතා කරන්නේ නයාගේ දෂ්ටනය සහ හපා කෑම කියලා කියන්නේ මොකක්ද කියන කාරණාව ගැන. අපි මුලින්ම බලමු නයි දෂ්ටනයක් කියලා කියන්නේ මොකක්ද කියලා. සරලවම කිව්වොත් ණයෙක් වගේ විෂ සර්පයෙක් තමන්ගේ ඉහළ හකුවේ තියෙන තියුණු විෂදත් දෙක අපේ සමහරහා ඇතුළත් කරලා සර්පයාගේ ඔළුවේ තියෙන විෂ ග්‍රන්ථි වලින් විෂ අපේ ශරීරයට විදින එකට තමයි දෂ්ටනයක් කියලා කියන්නේ. මේක හරියට සිරින්ජ එකකින් බෙහෙතක් විදිනෝ වගේ වැඩක්. මේ විෂ ලේ ගමනාගමනයට හෝ ස්නායු පද්ධතියට එකතු වුණාම තමයි මිනිස්සෙක් ආසාද්‍ය වෙන්නේ. ඒ නිසා නයි දෂ්ටනයක් කියලා කියන්නේ වහාම ප්‍රතිවිෂ දෙන්න ඕන මාරාන්තික තත්ත්වයක්. එතකොට මොකද්ද මේ හපා කෑමක් කියලා කියන්නේ? සර්පෙක් තමන්ගේ හකු දෙක පාවිච්චි කරලා අපේ ශරීරයේ තැනක් තද කරන එකට හෝ සාමාන්‍ය දත් වලින් පූර්ණ එකට තමයි හපා කෑමක් කියලා සරලවම කියන්නේ. මේක ප්‍රධාන වශයෙන් ක්‍රම දෙකකට වෙන්න පුළුවන්. පළමු ක්‍රමය තමයි ගැරඩියා හෝ දියබරියා වෙන විෂ නැති සර්පෙක් අපිව හැපීම. එම සර්පයන්ට විෂ ග්‍රන්ථි නැති නිසා අපේ ශරීරයට විෂ ඇතුළු වීමක් වෙන්නේ නැහැ. දෙවෙනි ක්‍රමය තමයි ගොඩක් අය නොදන්න වෛද්‍ය විද්‍යාත්මක රහස. මේක හඳුන්වන්නේ ඩ්‍රයි බයිට් එකක් නැත්නම් වියලි සපා කෑමක් කියලා. ණයෙක් වගේ දරුණු විෂ සර්පයෙක් වුණත් සමහර වෙලාවට අපිට පහර දෙන්නේ බය කරන්න හෝ අනතුරු ඇඟවීමක් කරන්න විතරයි. අන්න ඒ වෙලාවට තමන්ගේ වටිනා විෂ අපේ ශරීරයට නයා විසින් ඇතුළත් කරන්නේ නැහැ. සර්පයෙක්ට තමන්ගේ විෂ පාලනය කරන්න පුළුවන් නිසා විෂ නැතුව දෙන මේ ප්‍රහාරවලට අපි කියන්නේ වියලි සපා කෑම කියලා. සර්පයෙක් ගැහුවසනින් කරන්න තියෙන හොඳම සහ එකම දේ තමයි කිසිම වෙලාවක තුවාලය කපන්න විෂ කටින් අදින්න යන්නේ නැතුව රෝගියාව සංසුන්ව තියලා වහාම ළඟම තියෙන රජේරුහලට අරගෙන යන එක. මොකද තුවාලය තියා බලලා අපිට කොයි වෙලාවකවත් තීරණය කරන්න බෑ විෂ තියෙනවද නැද්ද කියලා. ඉතින් මේ වගේ වැදගත් දේවල් දැනගන්න දැන්ම අපේ YouTube channel එක subscribe කරලා තියාගන්න. එහෙනම් අදට ගිහින් එන්නම්. හැමෝටම සුබ දවසක්.